චන්දිමාල් මල්ලි එයාට එකපාරක් කියන්නේ කියමු අපි ඔක්කොම එකපාර ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් යාළුවෝ මට උදව් කරලා තිනවා මෙතනට එන්න. ඉතින් අලුත්ම මගේම කියලා චංගුවක මගේම කියලා සාමුසිල්ලේක හෙලෝ කොහොමද ඉතින් ඔයාලට සැපෙන් සනීපෙන් ඉන්නවද? ඔන්න මේ අලුත් අවුරුද්දේ ලස්සන වැඩකට තමයි යන්න වෙලා තියෙන්නේ. අපි එක්ක ඉඳපු අපේ අයියා කෙනෙක් එකටම ඉඳපු අයියා කෙනෙක් එයාගෙම කියලා අලුත් ව්‍යාපාරික ස්ථානයක් කොරියාවේ අරගෙන එයා ආරම්භ කරනවද අද තමයි ඕපනින් දවස. මීට අවුරුදු 6කට කලින් තමයි අපි දෙන්න හම්බුනේ. අපි දෙන්න එකම කම්පැනි එයා අපේ කම්පැනි එකට බයිට් වැඩට ආවා. අපි දෙන්න එක මැෂින් එකේ වැඩ කරේ. අද ඉතින් මටත් ගොඩක් සතුටුයි මේ එයා මේ වගේ තැනක ඉන්නවා දැකීම පිළිබඳ. ඉතින් දැන් මේකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා වැඩ ටික. පින්තුනි පංචශීලයේ සමාදන්වීම පිණිස මා කීවට පසු මේ විදිහට කියන්න. පානා විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ
කිසිදු කරදරයක් බාධාවක් අත්ව අන්තරාත්මක පින්වත් දේවී මහත්මයා ඇතුළු මේ පින්වත් දෙනා කුසී කටයුතු කරගන්නට වාසනාව උදා වේවා කියන මේ සාදු 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 පිළිසෝ ගාථා පදයන් සාදු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති මිතෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම
ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාධාචෝ භගවතා ධම්මෝ සංදිශිකෝ අකාලිකෝ. ඔයගොල්ලන්ගේ ගීත මේ ස්ථානයේදී අද උදෑසන කාලේ කරගත්තේ බොහෝ කාලයක් හිතසුව පිළිත පවතින පිනක්. ඉතින් ඔයගොල්ලෝ අද මේ පොයේ ඉවරචි දවසේ ඊයේ පොයේ නේද? දැන් අද ඔයගොල්ලෝ ලංකාවේ තියෙන ඒ සුබ නැකත් සුබ කටයුතු දෙමාපියොත් එක්ක එකතු වෙලා ඥාතින් එක්ක Happy birthday කියන්නේ තන්ටනාන් කියලා කපන්න ඕනේ. නැත්නම් ඒක නම් ඉතර ජාති කිව්වා වගේ. ඒක කියන මොකද වගේ ලැජ්ජා වෙන්න එපා. කියන්න ඕනේ. කියන්න ඕනේ. ඒක නිකන් ගහලා තියෙනවා. ඒක නිකන් තේමා ගීතයක් තමයි. ඒක තනියම කියන්නේ ඩන්ඩක් ගන්නවා ලයින් එක කිව්වා. ඊළඟ පාර දෙන්න. හරි ඊළඟ පාර කියන්නේ. ඔව් එකපාර. ඔරිජිනල් වොයිස් එක එන්න. චන්දිමාල් වල්ලි. එයාට එකපාරක් කියන්නේ කියමු අපි ඔක්කොම එකපාරක් කියමු ඊට පස්සේ. තන්ටනා. මෙහෙම කපන්නද? සයිඩ් එකෙන් කපන්න. අතුලට එන්නලා වගේ. හරි මේ කට්ටිය දැන් බෙදා ගන්න මම වැඩි හිටියෝ මොන කෙනා කවාගෙන ඉන්න කවුද වැඩි හිටියා 09 මම අන්තිම ලක්ෂන් මල්ලි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වගේ අපේ අයියා කෙනෙක් මේ වගේ කම්පැනි එක ආරම්භ කිරීම පිළිබඳව? අතරම ගොඩක් සතුටුයි. කොරියාවේ ඉන්න හැමෝටම සුබ බලුත්තාක් වේවා කියලා කියනවා. මම අපේ තින් ඩීකේ අයියයි මේ අද ඕපනින් එකට හදවතින්ම සුබ පතනවා. සාර්ථක වෙන්න කියලා හැමදේම කරන කියන සුබ අලුත්තරක් වේවා. Thank you. සෑම වේවා දෙන්නටම. ඒ භාගයක් අක්කලයා ගෙදරදී භාගයක් සුපේ ගෙදර. හරි. ඇයි මේ භාගයක් ගෙදරදී දැනුවේ. ඉතින් ඔයාලට මොකද කියන්න තියෙන්නේ මේ වගේ මේ අපේ අයියා කෙනෙක් මේ ආරම්භ කරමු ගැන? පොඩ්ඩක්
හරි ආඩම්බරයි. ඉතින් මේ තව තවත් මේ වගේ වැඩ කරන්න මේ පුළුවන් වෙන්න ඕනේ, හැකියාව ලැබෙන්න ඕනේ ඉතින්. thank you thank you. ඉතින් අය සුබ අලුත් අවුරුද්දක් ඒවා. සුබම සුබ අලුත් අවුරුද්දක් ඒවා. ඉතින් අද අලුත් අවුරුද්දේ අලුත් මලුත් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා අලුත්ම තැනක. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේක පටන් ගත්ත එක පිළිබඳව? ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් යාළුවෝ මට උදව් කරලා තිනවා මෙතනට එන්න. ඉතින් අලුත්ම මගේම කියලා චංගුවක මගේම කියලා සාමුසිල්ලයක වැඩ පටන් අරගෙන තිනවා. අද නම් ඉතින් වැඩ කරන කට්ටිය කීප දෙනාම නිමාඩු. අපි ඇතුළ බලමුද? බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අලුත් ව්‍යාපාරික ස්ථානය. දැනට ගෙනහලා තියෙනවා ටොන් ගානක බඩු. ඔයාලට පේනවා ඇති. ටොන් මෙතන තියෙන ටොන් 11ක් විතර. ඉතින් මේ තමයි අපි අද දවසේ මේ තියෙන පැක් කරපු එක පාර්සලයක්. මේ වගේ මේ තියෙන්නේ හෙට දවසේ අපි යවන්න තියෙන පාර්සල් ප්‍රමාණය. ලංකාවෙම කොරියාවේ ඉන්න අය ගත්තවා. ඒ වගේම බැගේජ් වර්ග නම් ගොඩක් තියෙනවා. ඉතින් අපි ගාව නැති දෙයක් නෑ. කොරියාවේ අඩුම මිලට තමයි බැගේජ් අන්න අර එහා පැත්තේ කොට ගහලා තිනවා. ඉතින් අපි ඔහොම සාමිෂිල් එකේ උඩටත් ගිහලා බලමුනේ. බලමු. එහෙනම් කට්ටක් කාලා අවුරුදු ගාන. ඔව් අවුරුදු 4ක 5ක ලොකු කට්ටක් කෑවා මේ තැනට එන්න. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් අපේ එක්කෙනෙක් මෙහාගේ අනිවාර්යෙන්ම මේ ඉන්න පිළිබඳ මේ තියෙන සාමිෂිල් සමුසිල් එක. ශාමසිල් එක. අර මම පල්ලෙහාදී පෙන්නුවා නේද මේ පාර්සල් අපිට තියෙනවා කියලා. මේ තියෙන්නේ දැන් අද දවසේ පැක් කරන්න තියෙන පාර්සල්. අද නිමාඩු දවසේ හින්දා ළමයි ටික ඔක්කොම නිමාඩු ගිහිල්ලා මේ තියෙන්නේ අදාළ ඕඩර්ස් නම්බරේ අපි මාර්ක් කරන්නම්කෝ. ඕඩර් නම්බරෙත් එක්ක මේ තියෙන්නේ යවන්න ඕනේ ඒවා. මේ වගේම ෆෝන් ඕන් නම් එහෙම ටැබ් ඕන් නම් ලැප් ඕන් නම් තාම ඉතින් ඔෆිස් එක නම් මේ වැඩ දවස් වලට ඉතින් ඔෆිස් එකේ හැටි මෙහෙම තමයි එච්චර ගණන් ගන්න එපා. මේ තියෙනවා නේද? ෆෝන් උනත් ඕන වර්ගයක් අපි ගාව තියෙනවා. අඩුම මිලට ඕනම වර්ගයක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕනම වර්ගයක්. හොඳම Samsung ෆෝන් තියෙනවා. කොරියාවේ අඩුම මිලට. ඔව් කොරියාවේ අඩුම මිලට. ටැබ් ගත්තත් මේ විදිහට තියෙනවා. iPad තියෙනවා. power bank තියෙනවා. ඉතින් නැති දෙයක් නැහැ. තරම හරිම සතුටුයි. මේ වගේ තැනක අයියාට මේ වගේ ව්‍යාපාරය වැඩියෙන් දියුණුවට පත් වෙන්න කියලා අනික සිතින්ම ප්‍රාර්ථනා කරනවා. thank you very much. බොහොම ස්තුතියි වාට. okay